දෙන්නට එකට ඉන්න බැරි නම් දැන් අර මම හැමදාම කියන කතාවක් තියෙන්නේ මේ ඉතින් අතෑරුණාට පස්සේ අතින් අල්ලලා නවත්තගෙන වැඩක් නැහැනේ. ඉතින් එයාලා කරන්නේ මෙන් වෙලා යනවා. ඕස්ට්‍රේලියාවේ ගත්තාම ඩිවෝස් රේට් එකක් 2.4,000 people. ඒ කියන්නේ මිනිස්සු 1000කට 2.4 තමයි ඩිවෝස් රේට් එක. ඒකම ලංකාවේ ගත්තොත් එහෙම 0.14. තමයි මිනිස්සු 1000කට. හැබැයි හැපිනස් එක ගත්තාම ඕක නිර්ණායකයක් නෙවෙයිනේ. දැන් ගොඩාක් මිනිස්සු ඉන්නවා ලංකාවේ. දැන් බලන්නකෝ දැන් අපිට කතා කරන අය ලංකාවේ හේ ඉන්න කමියුනිටි එකක් අයියෝ මං ඉන්නේ මේ ළමයි නිසා. මට නැත්නම් මේ මිනිහා එපා වෙලා. නැත්නම් මට මේ ගෑණිව එපා වෙලා. කට ඇරියොත් බනිනවා මිනිහට. කට ඇරියොත් බනිනවා තමන්ගේ හස්බන්ඩ්ට. නැත්නම් තමන්ගේ වයිෆ්ට. මේකට ඉන්න කෙනාටනේ මේ කරන්නේ. ඉතින් ලෝකේ රටවල් වෙනස් වුණා කියලා වෙන රටක හිටියා කියලා අපි මුණ දෙන ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු හැටියට අපිට දැනෙන ප්‍රශ්නවලදී අපි මොන රටක හිටියත් අපි ඒවට මුණ දෙන ආකාරය එහෙම නැත්නම් ඒවා දරා ගන්න ආකාරය එකම විදියක්. හැබැයි ඒවා විසඳ ගන්න යන ආකාරය බැලුවාම ඒ සඳහා අපේ රටේ තියෙන ආයතන හරි එහෙම නැත්නම් අපේ උපදේශකයන් හරි ඒව සම්බන්ධයෙන් විවිධ විදිය වෙනස්කම් තියෙනවා. ඒකට අපිට දැනෙන දුක් වේදනා එහෙමත් නැත්නම් සතුට අපේ භාවාතිශය හැඟීම් වල වෙනසක් නැහැ. මිනිස්සු හැටියට අපි කොහොමත් එකම දුක තමයි එකම වේදනාව තමයි එකම සිද්ධි සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ඉතින් සාපේක්ෂ තත්ත්වෙනුත් තියෙනවා. නමුත් අපි මිනිස්සු හැටියට විඳින දේවල් බොහෝ දුරට සමානයි. අද දවසේ අපි මෛත්‍රිකේ කතාව වැඩසටහනේදී විශේෂයෙන් කතා බහ කරන්න හිතුවා ආචාර්ය රසිකා කුමාරසිංහ එක්ක. රසිකා මීට කලිනුත් මෛත්‍රිකේ කතාව වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක්. නමුත් මේ රසිකාගේ හැඳින්වීම ගැන කියනකොට අය දැනට ඕස්ට්‍රේලියාවේ පීටර් මැකලම් පිළිකා ආයතනයේ පර්යේෂණ ආචාර්ය ධර්ම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම මේ වෙල්බීන් කෝච් කෙනෙක්. ඒ කියන්නේ දැන් රසිකා මෙහෙම කියනකොට මම කිව්වා මේක මේ අපි දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ව හඳුනනකොට අපි විශේෂයෙන් කියනවා මේ මනෝ උපදේශකයෙක්ද මනෝ චිකිත්සකයෙක්ද එහෙම නැත්නම් මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක්ද එහෙම එක තනතුරක්ද මේක කියලා. නමුත් රසිකා කිව්වා නෑ ඒක එහෙම තනතුරක් නෙමෙයි කියලා. එතකොට දැන් මේ වෙල්බීන් කෝච් කියන තනතුරෙන්ම මේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා රසිකා. ඇත්තටම මේ මොකක්ද මේ තනතුර? දැන් මරියකි වෙල්බීන් කියලා කියන්නේ තමන් යහපත්ව ජීවත් වෙන තමන්ගේ ජීවිතය යහපත්ව ගත කරන්නේ කොහොමද කියන එකට. එතකොට අපි ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ කඩේම් මතු කරනකොට මේක මේ කෙලින් සරල රේඛාවක යන ජීවිතයක් නෙවෙයිනේ. අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා විවිධ හේතුන් නිසා. එතකොට මේ හැම ওই ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අපිට ඇතිවන ඔය දුක්ඛම් කටළු හරි ස්ට්‍රෙස් එක හරි මොකක් හරි ඒව ඇත්තට මානසික රෝග නෙවෙයි මානසික ලෙඩ නෙවෙයි. එතකොට ඒ වගේ ඒවා කොහොමද ඕවර්කම් කරගන්නේ? ඒවට කොහොමද හොඳින් මුහුණ දෙන්නේ? මුහුණ දීලා කොහොමද ජීවිතේ හදාගන්නේ කියන එක කෝච් කරන කෙනෙක්, ඇඩ්වයිස් කරන කෙනෙක්, ඒ කියන්නේ මෙන්ටර් කෙනෙක්. ඒ වගේ දේවල් වලදී ගයිඩ් කරන කෙනෙක්. එතකොට දැන් හිතන්නකෝ ඔයා අලුතෙන් රස්සාවකට යනවායි කියලා. එතකොට එතන ඇතිවන ගැටලුව ඔයාට තියෙනවා නේද? එතකොට එතනදී ඔයා දන්නේ නැහැ කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. එතකොට ඔයාට වෙල්බීන් කෝච් කෙනෙකුට කතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් මට සිද්ධ වෙනවා. කොහොමද මම මේක හැන්ඩල් කරගන්නේ? ඒ කියන්නේ දැන් රසික කියන්නේ මේක අර අපේ රටේ ඉන්න මනෝ උපදේශකයෝ වගේ චිකිත්සකයෝ වගේ එකක් නෙවෙයි. නැහැ කොහෙත්ම නැහැ. අන්න ඒක තමයි මේ අපේ රටේ අපේ සමාජයේ තුල මේ සර්විස් එක ගන්න මිනිස්සු රිලක්ටන්ට් වෙන්නේ මේ සර්විස් එක නැති නිසා. මොකද මේ හැම දෙයකම කියන්නේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න. නැත්නම් මානසික සයිකියාට්‍රිස්ට් කෙනෙක් යන්න. මානසික උපදේශකයෙක් හොයාගෙන යන්න. එතකොට මිනිස්සුන්ට මානසික ලෙඩක් මානසික උපදේශකයෙක් සයිකියාට්‍රිස්ට් කෙනෙක් කිව්ව ගමන්ම අර සමාජයේ තියෙන අර ස්ටිග්මා එකත් එක්ක මිනිස්සු කැමති නැහැනේ. ඉතින් ඒ නිසා එයා හිතන්නේ අපිට පිස්සු. අන්න ඒ වගේ දෙයක් හිතන්නේ. දැන් එහෙම දෙයක් නෙවෙයි මේක. දැන් හිතන්නකෝ
දරුවෝ දෙන්නෙක් රණ්ඩු වෙනවා. ඒ දරුවෝ දෙන්න රණ්ඩු වෙනකොට අපි මානසික වෛද්‍යවරයෙක් ළඟට ගෙනියන්නේ නැහැ නේ දරුවෝ දෙන්න. ඒ දෙන්නට ඕනේ. ඒ දෙන්නට ඇයි ඔය දෙන්න රණ්ඩු වෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා මේක සෝට් කරගන්න ගයිඩ් කරන්න කෙනෙක් නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. දැන් හිතන්න රිලේෂන්ෂිප් එකකදී දෙන්නෙක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒක දුර දිගන යනවා. ඒ දෙන්න එක සෝට් කරගන්නේ නැතුව. ඉතින් අපි කියනවා ඔයා ගිහිල්ලා මේ මනෝපදේශකයෝ හම්බ වෙන්න. පෞල් උපදේශකයෙක්. පෞල් උපදේශක. දැන් එතකොට එතනදී කියන්න බෑ දෙන්නට මානසික රෝග තියෙන විදිහක් නෑනේ. මානසික රෝග තියෙන දේවල් තියෙනවා. ඒවා ડિප්‍රෙෂන් කියන්න පුළුවන්. ඒ වගේ වෙනම තියෙනවා. එතකොට ඔයා සයිකියාට්‍රිස්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් වලින් එක වෙනම දෙයක්. දැන් සිරුර ලෙඩ වෙනවා වගේම මනස ලෙඩ වෙනවනේ. හැබැයි මේ හැම දැන් හිතන්නකෝ අපි හෙම්බිරිස්සාවකට කොත්තමල්ලි බොනවා ඇරෙන්න අපි ගිහිල්ලා ඕක නියුමෝනියාව කියලා හිතලා තියෙන ස්ට්‍රෝං ඇන්ටිබයොටික් එක බොන්නේ නැහනේ. අපි කොත්තමල්ලි ටිකක් බොනවා. අන්න ඒ වගේ තමයි මේ වෙල්බීන් කෝචින් කියන එක, කැරියර් කෝචින් කියන එක, මෙන්ටෝරින් කියන එක මේක වෙස්ටර්න් වර්ල්ඩ් එකේ දියුණු රටවල හරිම කොමන් දෙයක් අකි. ඒ වුණාට ලංකාවේ මේක දැන් ටික ටික ඩෙවලොප් එකගෙන යනවා. මොකද ඒක ඇත්තටම අර මේක ලංකාවේ ඉස්සර තිබුණ දෙයක්. මොකද අපි කොහේ හරි අලුතෙන් දෙයක් කරන්න යනකොට නැත්නම් මැරේජ් එකකට යනකොට අපි ඉස්සර පන්සලේ හාමුදුරුවන්ගෙන් උපදේශ ගන්නවා ප්‍රශ්න වුණාම නේද? නැත්නම් වැඩිහිටියන්ගෙන් උපදේශ ගන්නවා. නැත්නම් ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙන් ගන්නවා. ඊට පස්සේ මේ මනෝවෛද්‍ය මානසික ඔය උපදේශන ඒ සේවාවට පස්සේ අර වගේ අපි ටික ටික ඇත්තලා එතෙන්ට යන්න පටන් ගත්තා. ඒකෙන් උනේ අර ඇත්තටම අර නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් ප්‍රශ්න වලට අපි කිසිම ඇඩ්වයිස් එකක් කාගෙන්වත් ගන්න නැතුව ඒවා දුරදිග ගිහිල්ලා තමයි මේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ඕස්ට්‍රේලියාව වගේ රටවල මේ වැඩ කරන තැන්වල සමාජයේ ඔය වෙල්බීන් කෝචස්ලා ඉන්නවා. දැන් මම වැඩ කරන තැන මගේ පොසිෂන් එක මම රිසර්ච් පරීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් වුණාට මම වෙල්බීන් ඇඩ්වයිසරි ටීම් එකේ කමිටි එකේ මෙම්බර් කෙනෙක්. ඒකට අපි කරන්නේ කොහොමද අපේ වැඩ කරන කට්ටියගේ 1200ක් විතර වර්කර්ස්ලා ඉන්නවා කැන්සර් ආයතනයක්. එතකොට ස්ට්‍රෙස් ලෙවල් වැඩි. ඉතින් ඒ වගේ වෙලාවෙදී අපි කොහොමද අපි වැඩ කරන ස්ටාෆ් එකේ කට්ටියගේ වෙල්බීන් එක බලන්නේ. යාලට සමහර අයට ඇත්තටම ඕනේ ඇවිල්ලා කතා කරන්න කවුරු හරි විතරයි, අහගෙන ඉන්න කවුරු හරි විතරයි. එහෙම නැති අයත් ගොඩක් ඉන්නවනේ. ඉතින් අර ඒ වගේ සිටුේෂන්ස් වලදී අපි පොඩි සොලියුෂන්ස් කොහොමද ලයිෆ් එක දැන් ගොඩාක් අම්මා කෙනෙක් ඉන්න පුළුවන් වර්කින් මදර් කෙනෙක්. එතකොට එයාට මේක කළමනාකරණය කරගන්න බෑ. එයාගේ ලයිෆ් එක උදේට තියෙන රෂ් එක. එතකොට ඒක කොහොමද කරන්නේ? ඒක නිසා මෙයාගේ පවුලේ ප්‍රශ්න ඇති වෙනවා හස්බන්ඩ් එක. දැන් ඔක එළියට යන්නේ හස්බන්ඩ් මට උදව් කරන්නේ. අරකයි මේකයි ඔක්කොම ප්‍රශ්නනේ. එතකොට ඔය වගේ සිටුේෂන් එකකදී තමයි වෙල්බීන් කෝචස්ලා වැදගත් වෙන්නේ. එතකොට එයාලට සිටුේෂන් එක බලතෑකිනේ. එයාලා මෙයාගේ ජීවිතේ ඕගනයිස් කරන්න කියලා දෙනවා. එයා මෙන්න මේ විදිහට මෙන්න මේ ප්ලෑන් එකට මෙන්න මෙහෙම වැඩ කරන්න. එතකොට එයාට එළියේ ඉඳගෙන එයාගේ පවුලේ සිටුේෂන් එක ඉවැලුවේට් කරලා හරි කෙනෙක්ව තෝරගත්තාම එයාට පුළුවන් අර ලස්සන ප්ලෑන් එකක් හදලා දෙන්න ඒ පවුලේ යහපත වෙනුවෙන්. අන්න ඒ වගේ දෙයක් තමයි වෙල්බීන් කෝච් කෙනෙක් කරන්නේ. මේ තනතුරෙන් සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. ඔව්. දැන් අපි හිතනවානේ දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක මිනිස්සුන්ට එහෙම ලොකුවට ප්‍රශ්න නැතුව ඇති. මොකද භෞතිකව බොහෝ දේවල් තියෙනකොට අපි හිතනවා නිකන් මානසික ප්‍රශ්න එහෙම සැහැන්න අඩු ඇති. එහෙම දේවල් නැතුව ඇති. අපේ රටවල මිනිස්සුන්ට හැමතිස්සෙම තියෙන ආර්ථික පීඩාව සමාජ දේශපාලන ඒවෙන් එන පීඩාවන් වලින් අපි හැමතිස්සෙම මිනිස්සු හැටියට පෙළනවා. හැබැයි දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක අපි හිතනවා එහෙම ප්‍රශ්න නැතුව ඇති කියලා වල. ඇත්තටම දැන් ඔබ ඒ වගේ ප්‍රශ්න ගැටලුත් එක්ක වෘත්තීයව වැඩ කරන කෙනෙක්නේ. දැන් ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටක මොනවද මිනිසුන්ට විශේෂයෙන් තියෙන ප්‍රශ්න ඔබ හමුවට එන අයගේ? තමන්ගේ ජීවිතය තේරුම් ගන්නේ කොහොමද? තමන්ගේ ජීවිතය කළමනා කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් එතන තමයි කොච්චර සල්ලි තිබුණත් අන්න ඒක තමයි ප්‍රශ්නේ. අනිත් එක තමයි රිලේෂන්ෂිප්ස්. ඉතින් ඒවා තමයි ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. එතකොට ඕස්ට්‍රේලියාවේ දැන් ලංකාව තරම් දැන් අපි කිව්ව එක හරි අපි පුංචි කාලේ ඉඳන් අර එක දේවල් වලට මූණ දීලා අපේ ටොලරන්ස් එක වැඩි, දරා ගැනීම හැකියාව වැඩි. ඕස්ට්‍රේලියාවට එහෙම නෑ. දැන් පුංචි ළමයෙකුණත් ගත්තාම ඉස්කෝලේ ළමයෙකුණත් ගත්තාම
දැන් අපි කිව්වොත් එහෙම දැන් මගේ දරුවට උනත් මම කිව්වොත් හෝම්වර්ක් කරන්න කිව්වම අම්මෝ බෑ too stressful. අර ඒ වගේ දැන් හෝම්වර්ක් කරන එකත් එයාලට ස්ට්‍රෙස්ෆුල් හරිම ප්‍රශ්නයක් එයාලට. ඉතින් ඒ විදිහට තමයි ඒ කට්ටිය හැදෙන්නේ. දැන් හැපිනස් ලෙවල් එක එක මට්ටමක මේන්ටේන් කරගන්න ගතියක් තමයි තියෙන්නේ. ඒක ඕල්මෝස්ට් ආටිෆිෂල්. ඉතින් අර ලොකු හයි ඉමෝෂන්ස් අර සතුටත් ලොකුවට නෙවෙයි දුකත් ලොකුවට නෙවෙයි අර මැද ප්‍රමාණයේ මේ එහෙම මේන්ටේන් වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා අර පොඩි ප්‍රශ්නයක් ආවම වුණත් දැන් හිතන්නෝ වර්ක් කරන තැන කවුරු හරි කෙනෙක් එයාට මොකක් හරි කිව්වා කියන එක වුණත් දැන් හිතන්නකෝ ඇඳුම ගැන හරි කමෙන්ට් එකක් කරා කියන එක වුණත් දරා ගන්න බැරි අවස්ථාවල් තියෙනවා. ඒවා ලොකුවට ගන්නවා. ඒවා ලොකුවට ගන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට ලොකුවට ඇඩ්‍රස් උත් කරනවා. මොකද වෙල් බීන් කියන එක හරි ලොකු දෙයක්. එහි මිනිස්සු සතුටින් ඉන්න ඕනේ කියන එක හරි ලොකු ෆැක්ට් එකක් විදිහට සලකනවා. මිනිස්සු සතුටින් තියන්න ඕනේ කියන එක. ඒක වැඩ කරන තැන්වල සොසයිටි එකේ වගකීම කියන එක ඒක හරි ලොකුවට ගන්න දෙයක්. ඉතින් ඒක නිසා මේ තියෙන පොඩි ප්‍රශ්න උනත් දැන් එයාලාගේ හිතන්නකෝ සල්ලි මොකක් හරි ජොබ් එකක් නැති වෙලා සතියක් සල්ලි නැහැ කියන එක එයාලට හරිම ස්ට්‍රෙස්ෆුල් ප්‍රශ්නයක්. එතකොට රිලේෂන්ෂිප්ස් ප්‍රශ්න තියෙනවා, ඉගෙනීමේ ප්‍රශ්න තියෙනවා, කැරියර් එකේ ප්‍රශ්න තියෙනවා. දැන් කැරියර් එකේ වුණත් දැන් අපි මහන්සිලා කොහොම හරි වැඩ කරනවානේ දැන් වෙන ජොබ් එකක් හොයාගන්න හරි. හැබැයි එයාලා එහෙම ඒ වගේ ටොලරේට් කරන්න බෑ. මට මෙතන වැඩ කරන්න බෑ I quit. කියලා quit කරනවා. ඒ වගේම දැන් මැනේජර්ස්ලා විදිහට අපිටත් හරි අමාරුයි දැන් හිතන්නකෝ එක්කෙනෙක් හොඳට වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට එයාට අපි ඔයා up to the standard වැඩ කරන්නේ නැහැ කියලා ඩිලිවරි කරන එකත් process එකක්. මොකද අරයාගේ හිත රිදෙන්නත් බෑ. එයාගේ well being එකත් manage කරගෙන. හැබැයි මේක හරියට අපි එයාට මේක feedback එකක් දෙන්නත් ඕනේ. අපි ප්‍රොටෙක්ට් වෙන්නත් ඕනේ. අපි මෙයාව බුලින් කරන්නේ නැහැ, හැරස් කරන්නේ නැහැ. ඒ වගේ සිටුේෂන්ස් වල දිනවා. දැන් ඔයා හයරාකි එකේ උඩට යන්න ජොබ්ස් වල ඔයාට සල්ලි හම්බ වෙනවා. ඒක ඇත්ත. හැබැයි අර ස්ට්‍රෙස් එක වැඩි. දැන් මේ වගේ අර බනින්න, සැරෙන් කතා කරන්න, එහෙම කරන්න බෑ. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. දැන් අපි උඩ ඉන්නවා නම් අපි කියන්නේ හයරාකි එක උඩට යන්න මේ මැනේජර් කෙනෙක් වෙනකොට හරි ලෝන්ලි කියලා. අර පිරමීඩ් එක වගේ තමයි. මොකද එයාට තනි වෙනවා එයා. මොකද පහළ කට්ටියත් එක්ක දැන් හොඳම වර්කර් කෙනෙක් හිටියයි කියලා එයාට අර එයාත් එක්ක යාළු වෙලා එයා හොඳයි අපිට කරන්න විදිහක් තියෙනවා පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙන්න. හැබැයි ඕනෑමට වැඩි අර නිකන් මෙහෙ ඉන්නේ දැන් අර ලොක්කත් එක්ක යාළු වෙන එක්කෙනා එහෙ ලොක්කත් එක්ක යාළු වෙන එක්කෙනෙක් ඉන්න බෑ. එහෙම වුණාම ඒක කම්ප්ලේන් එකක් විදිහට තමයි යන්නේ. ඉතින් ඒ වගේ සිටුේෂන්ස් එනවා. අනිත් එක අපේ ගෙවල් වල දේවල්. එයාලගේ ගෙවල් වල දේවල් අපි up to some extent අපි දැනගන්න ඕනේ. එයාලගේ මොකද වෙන්නේ? ළමයින්ගේ මොකද වෙන්නේ? අම්ල තාත්තලා කොහොමද? එයාගේ ගෙදර environment එක කොහොමද? එයාගේ relationships වල ප්‍රශ්න තියෙනවද? ඒවට අපි එයාට කතා කරන්න අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ. මොකද ගෙදර situation එක වැඩට බලපානවානේ vice versa. වැඩ situation එක ගෙදර ජීවිතයට බලපානවා. ගෙදර situation එක වැඩ ජීවිතයට බලපානවා. ඉතින් ඒ නිසා ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් එහෙ උදාහරණයක් විදිහට හිතන්නකො සෙපරේෂන් එකක් through divorce through එකක් through යනවායි කියලා මෙහෙට වැඩිය මේ process එක හරිම easy process එකක් comparatively. හැබැයි එයාලට ඒ ඇතිවෙන අර මොන relationship එකක් වුණත් break up වෙනකොට ඇතිවෙන situations ඉන්නවනේ. මේ වගේ situations යනකොට අපි දැනගෙන ඉන්න ඕනේ managers-ලා විදිහට මෙයා යන්නේ මේ අවස්ථාවේදී මෙයාගේ ලයිෆ් එකේ මේ වගේ සිටුේෂන් එකක් තියෙනවා. අපි කොහොමද ඒක මැනේජ් කරන්නේ? මෙයාට කොහොමද අපි සපෝට් එකක් දෙන්නේ කියන තැන අපි ඉන්න ඕනේ. එතන ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා ඉන්ස්ටිටියුට් එක. අපි දැන් සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි දැන් ලංකාව වගේ රටක දික්කසාද වෙනවා කියන එක මේ කොච්චර මොන ප්‍රශ්න තිබ්බත් ඉන්න එක හොඳයි කියලා හිතනවා. දික්කසාද වෙන එක හරි ටිකක් අමාරු වැඩක්. මෙහි තියෙන මේ කොච්චර නීතිමය වශයෙන් පුළුවන්කම ලැබුණත් ඕවා කරලා ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති වෙයි මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා අපිට දැන් බටහිර රටවල් වල නම් එහෙම ඉච්චර ඕවා ප්‍රශ්න නෙමෙයිනේ. ඕවා කරන්න ප්‍රශ්නත් නෙමෙයි, කෙරුවට පස්සේ ප්‍රශ්නත් නෙමෙයි.
එහෙම මේවා එහෙම ගණන් ගන්න සමාජයක් නෙමෙයි. එහෙම තමයි අපි හිතන්නේ. ඒක හරිද රසික? හරි මම දන්න විදිහට අක්කි ලංකාවේ ඩිවෝස් වෙන්න නම් කාරණා තුනකින් එකක් ඔප්පු කරලා පෙන්නන්න ඕන. පළවෙනි එක තමයි විවාහයට පෙර සිට ලිංගික බෙලහීනතාවය තියෙන්න ඕනේ. හැබැයි ඒක කියලා නැතුව මැරි කරලා. එතකොට දෙවෙනි එක තමයි ද්වේෂසාගත ලෙස අත්හැර යාම. ඒක ගෑනු කෙනා ඒ කියන්නේ ඉන්න ගෙදරින් ගියා වෙන්නත් පුළුවන් ඉන්න තැනට වැඩ කරා වෙන්නත් පුළුවන් යන තැනට වැඩ කරා වෙන්නත් පුළුවන්. එතකොට තුන්වෙනි එක තමයි අනාචාරයේ හැසිරීම. ඔය තුනෙන් එකක් කොහොම හරි ඔප්පු කරගන්න ඕනේ ඩිවෝර්ස් එක ගන්න. එතකොට ඕස්ට්‍රේලියාවේ එක වෙනස්. ඕස්ට්‍රේලියාවේදී no fault. ඒ කියන්නේ වරද හොයන්නේ නැහැ. දෙන්නට එකට ඉන්න බැයි නම් අයින් වෙන්න. දෙන්න කැමැත්තෙන් අයින් වෙනවා නම් ඒක එහෙමයි. දෙන්න අකමැත්තෙන් අයින් වෙනවා නම් එක්කෙනෙක් ඩිවෝර්ස් එකට ඇප්ලයි කරනවා නම් එයා ප්‍රූව් කරන්න ඕනේ අවුරුද්දක් සෙපරේට් වෙලා හිටියයි කියලා. එයා අවුරුද්ද සෙපරේට් වෙලා හිටියයි කියන එක ඇත්තටම under one roof වෙන්නත් පුළුවන්. මොකද ඒ දෙන්න අර committed relationship එක නැත්තම් under one roof කිසිම දෙයක් කරන්නේ නැත්තම් ඒ දෙන්නට එකට application එක දාලා divorce එක ගන්න පුළුවන්. එතකොට අවුරුදු 18ට අඩු ළමයි ඉන්නව නම් එතනදී divorce එකේදී අහන එකම ප්‍රශ්නේ parenting plan එකට ඔයාලා agree වෙලාද ඒකට මාර්ගයක් තියනවද? ඔව් කියලා කිව්වොත් දෙන්නම agree නම් ඒක divorce එක දෙනවා. එතකොට ඊළඟට ෆයිනෑන්ෂල් ඒ කියන්නේ දැන් තමන්ගේ මොන හරි තියෙන ඇසෙට්ස් බෙදා ගන්න එක ඒක දෙවෙනි කේස් එක. තුන්වෙනි කේස් එක තමයි හරියටම පේරන්ටින් ප්ලෑන් එකක් හදා ගන්න එක. ළමයි කොහොමද කාලඟද වැඩිපුර ඉන්නේ කාලඟද අඩුපුර ඉන්නේ. එතකොට තාත්තයි අම්මයි දෙන්නම fit for parenting නම් ඒ දෙන්නම කැමති නම් 50-50 ළමයිව රේස් කරන්න පුළුවන් දෙන්නටම. එතකොට මං කියන්නේ අවුරුද්දක් සෙපරේට් වෙලා ඉන්න ඕනේ කියලා ඩිවෝර්ස් එක ගන්න. එතකොට ඒ සෙපරේට් වෙලා ඉන්න කාලය ඇතුළත වෙන පාර්ට්නර්ස්ලා හොයාගත්තා. ඒවා කිසි ප්‍රශ්නයක් නෑ. මොකද එයාලා සෙපරේට් වෙලානේ. එයාලා පවුලක් ඇතුළත නැහැනේ. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි මේ නීතියෙන් ලියලා විවාහ වෙනවා වගේම ඩිෆැක්ටෝ රිලේෂන්ෂිප් එක කියන්නේ එකට කමිට් වෙලා ඉන්න රිලේෂන්ෂිප් ඒවත් අර විවාහ වෙච්ච රිලේෂන්ෂිප්ස් විදිහටම තමයි සලකන්නේ. එතකොට අර එහෙම පොතේ අසං කළා විවාහ වුණාද නැත්නම් ඩිෆැක්ටෝ එක කමිට් වෙලා ඉන්නවද කියන එකේ ලොකු වෙනසක් නැහැ නීති ඉස්සරහට එහෙම ගියාම. එතකොට ඒ රිලේෂන්ෂිප් දෙක ඇතුලේ මේක පටන් ගත්ත දවසේ ඉඳන් පවුලක් විදිහට ඒ දෙන්න හරි හම්බ කරගත්ත හැම දෙයක්ම කාගේ නමට තිබුණත් ඒක දෙකට බෙදෙනවා. ඒකට අදාළ වෙන්නේ නැහැ තාත්තා වැඩිපුර හම්බ කරා. ඒ නිසා එයාගේ නමට ගෙදර තියෙන. ඒ නිසා අම්මා ගෙදර ඉඳලා ළමයි බලාගත්ත විතරයි. ඒ නිසා එයාට අයිති ඒව නැහැ. දැන් ගෙදර ඉඳලා ළමයි බලාගත්ත නිසානේ අම්මා තාත්තට එළියට ගිහිල්ලා වැඩ කළා ගන්න පුළුවන් උනේ. ඒතර ඒ නිසා ওই චංචල නිශ්චල දීපල මේ හැමදේම එකට දාලා ෆෝමියුලා එකක් තියෙනවා. ඒක හදලා දෙකම තරමේ 50-50 හම්බ වෙනවා. සමහරට ඒට ගෙදර හිටියත් අම්මා හරි තාත්තා හරි ගෙදර ඉඳන් ළමයි බලාගත්තා විතරක් වුණත් එයා වැඩිපුර කන්ට්‍රිබියුෂන් එකක් කරා කියලා කිව්වොත් ඔප්පු කරගත්තොත් එයාට වැඩිපුර ලැබෙන්න උනත් පුළුවන්. ඒතර ඒ වගේ සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. අනිත් එක දැන් මේ එහෙදී මට no fault කියන එකේ මට කියන්න තියෙන දේ තමයි දැන් ඕස්ට්‍රේලියාවේ no fault system එකක් තියෙන්නේ. දෙන්නම කැමති නැහැ. එක්කෙනෙක් කැමති වුණත් ඩිවෝර්ස් වෙන්න පුළුවන් කියලා. දැන් ලංකාවේ සිස්ටම් එකේ එහෙම නෙවෙයි. එක්කෙනෙක් ඩිවෝර්ස් එකක් දානවා. දැන් අනිත් එක්කෙනා කැමති නැත්නම් ඒක හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. එයාට ඕක ඇදගෙන යන්න පුළුවන් ඕන තරම් කාලයක්. ඒක ආදරේවත් මේ පවුලත් එක්ක ඉන්න තියෙන ආසාවවත් නෙමෙයි අන්තිමට. එතන තියෙන තරහක් වෛරයක් විතරයි. එතකොට දැන් හිතන්නකෝ දිසාධිකරණයෙන් දුන්නයි කියලා තීන්දුව හරි ඩිවෝර්ස් වෙන්න කියලා මොකක් හරි හේතුවක් තියලා ඊට පස්සේ එයාලා ඒක ගෙනියනවා ඊළඟ අධිකරණයට මොකද්ද මේ මහා අධිකරණයට ඊට පස්සේ එතනින් දිනුවාම ආය අභියාචන අධිකරණයට යනවා එතනින් දිනුවාම ආය දාන එක සුප්‍රීම කෝට් එකට ඕකෙදින් ජීවිත කාලෙම ඇදගෙන යන්න පුළුවන් එතනින් විනාශ වෙන්නේ දෙන්නගේම ජීවිත ඒ වගේම ළමයි ඉන්නවා නම් එයාලගේ ජීවිත ඉතින් ඔතන තියෙන ඕකට හේතුව තමයි ගොඩක් මේ ඩිපෙන්ඩන්සි එක. දැන් වයිෆ් හරි හස්බන්ඩ් හරි අර ඉන්ඩිපෙන්ඩන්ට් ජීවිත නෙවෙයි ස්වාධීන ජීවිත නෙවෙයි. දැන් ඕස්ට්‍රේලියාවේදී දෙන්නේ එකතු වෙන්නේ දැන් අර කියන්නේ මේ men are luxury not a necessity කියලා. ඒ වගේම තමයි women. ඒ කියන්නේ දැන්
ඒක අපි ඔය විහිළුවට වගේ එක කීවට ඒකෙදි කියන්නේ මේ අපි ඒ පාර්ට්නර් කියන්නේ ලක්ෂරි එකක් ඒ නෙසෙසිටි එකක් නෙවෙයි කියලා. කියන්නේ ඒක ඇත්තටම ලොකු ගැඹුරු අර්ථයක් තියෙන දෙයක්. ඒ කියන්නේ දැන් ගෑණියෙකුට උනත් පිරිමියෙකුට උනත් ජීවත් වෙන්න පුළුවන් තනියම. එතකොට ෆයිනෑන්ෂියලි යාලා ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට ස්ට්‍රෝං වෙන්න පුළුවන්. එයාලට ඒකට හෙල්ප් තියෙනවා. එතකොට ස්ට්‍රෝං වෙලා යාලා තනියම ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර මූලික කන ටික යාලට ඔක්කොම ටික තියෙනවා කියන එකකින් කියන්නේ අර පාර්ට්නර් කෙනෙක් ඉන්නවා කියන සතුට වැඩි කරගන්න එක ලක්ෂරි අයිටම් එකක්. නැත්තම් අර ඩිසර්ට් එකක් කනවා වගේ කෑම කාලේ ඉවර වෙලා. බඩ පිරලා තියෙන්නේ කොහොමදත් අර කෑම තව අර ජීවිතේ අර පොඩි ආතල් එක දෙන්නේ. ඒක තමයි පාර්ට්නර් කෙනෙක්. ඉතින් ඒ නිසා එයාලට දෙන්නට එකට ඉන්න බැරි නම් දැන් අර මම හැමදාම කියන කතාවක් තියෙන්නේ මේ ඉතින් අතෑරුණාට පස්සේ අතින් අල්ලලා නවත්තගෙන වැඩක් නැහැනේ. ඉතින් එයාලා කරන්නේ මෙන් වෙලා යනවා. දැන් ඕස්ට්‍රේලියාවේ ගත්තාම ඩිවෝස් රේට් එකක් 2.4,000 people. ඒ කියන්නේ මිනිස්සු 1000කට 2.4 තමයි ඩිවෝස් රේට් එක. ඒකම ලංකාවේ ගත්තොත් එහෙම 0.14 තමයි මිනිස්සු 1000කට. හැබැයි හැපිනස් එක ගත්තාම ඕක නිර්ණායකයක් නෙවෙයිනේ අක්කි. දැන් ගොඩාක් මිනිස්සු ඉන්නවා ලංකාවේ. දැන් බලන්නකෝ දැන් අපිට කතා කරන අය ලංකාවේ හේ ඉන්න කමියුනිටි එකයත් අයියෝ මං ඉන්නේ මේ ළමයි නිසා. මට නැත්නම් මේ මිනිහා එපා වෙලා. නැත්නම් මට මේ ගෑණිව එපා වෙලා. කට ඇරියොත් බනිනවා මිනිහට. කට ඇරියොත් බනිනවා තමන්ගේ හස්බන්ඩ්ට. නැත්නම් තමන්ගේ වයිෆ්ට. මේකට ඉන්න කෙනාටනේ මේ කරන්නේ. ඉතින් මේ ඒ අන්හැපිනස් එකනේ පෙන්වන්නේ. ඒ තමන් ඉන්න කැමති නෑ මම මේ ස්ටක් වෙලා ඉන්නවා මෙතන මං මේකෙන් මිදෙන්න බෑ මොකද මට තනියම ජීවත් වෙන්න බෑ මගේ ළමයි නිසා අරක නිසා මේක නිසා ඒ නිසා මං ඉතින් ඉන්නවා ඉතින් අර බැන වෛරෙන් පැහි තමයි ජීවත් වෙන්නේ දැන් ඕක බින්දලා කවුරු හරි ඩිවෝස් එකක් දැම්මොත් දැන් හිතන්නකෝ හස්බන්ඩ් ඩිවෝස් එක දැම්මයි කියලා වයිෆ් ඩිවෝස් වෙන්නේ දෙන්නේ නැහැ මොකද අර තරහ වෛරය අනිත් එක ඩිපෙන්ඩන්සි අර පාඩුව වැඩි නම් අරක ඇදගෙන යනවා වැඩි එතකොට එල්ලිලා ඉන්නේ වීක් මිනිස්සු. Tamanට තනියම ජීවත් වෙන්න බැරුව ඉන්න වීක් මිනිස්සු. දැන් ළමයි හදාගන්න එක වුණත් අක්කේ Taman ගෑණියෙක් වුණත් පිරිමියෙක් වුණත් Taman ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ. දෙවනුව ගිහිල්ලා මේ වෙන නඩත්තුනඩුවක් හරි මොකක් හරි දාලා ඒ දේ ගන්න එක වෙනම දෙයක්. හැබැයි අර මනුස්සයව හරි නැත්තම් තමන්ගේ එක්ස් වයිෆ් හරි තියාගන්න මේ එල්ලි යන එක ඔක්කොගේම ජීවිත විනාශ වෙන වැඩක්. ඉතින් අපි ඇඩ්වයිස් කරනකොට ඇඩ්වයිස් කරන දෙයක් තියෙනවා. දැන් මේ බ්‍රෝකන් මැරේජ් එකක් ඇතුලේ ළමයි තියාගෙන ওই දඟලන දඟලිල්ලට වැඩිය ඩිවෝස් වෙලා ළමයිව ලස්සනට හදාගන්න එක්කෙනෙක් හරි දෙන්නම එකතු වෙලා හරි හදාගන්න. එතකොට ළමයි දැන් අතන බ්‍රෝකන් මැරේජ් එකක් ඇතුලේ ඉඳගෙන ඔය රණ්ඩු වෙවි ගහමරාගෙන ඩිවෝස් කේස් උසාවි ගානේ ගියාම ළමයි දකින්නේ ඒවනේ අක්කී. එතකොට එයාලා හිතනවා හරි මැරි කරොත් මැරි කරාම තමයි මෙන්න මේ වගේ තමයි අපේ ජීවිතේ මේ වගේ තමයි පවුලේ. එතකොට ඒ ළමයි එක්කෝ මැරි කරන්නේ නැතුව ඉන්නවා. නැත්තම් එයාලත් අර සලකන්නේ තමන්ගේ වයිෆ්ට තමන්ගේ හස්බන්ඩ්ට ප්‍රශ්නයක් වුණාම ওই විදිහම තමයි. නැත්තම් හිතන්නේ අපෝ අපේ අම්මා ඩිවෝස් වෙන්න ගිහලා මෙන්න මෙහෙමයි උනේ. අවුරුදු ගාණක් අපි දුක් විඳලා අපේ තාත්තා ඩිවෝස් වෙන්නලා මෙන්න මෙහෙමයි උනේ. ඒ නිසා ඉතින් කොහොම හරි කාගෙන මේක ඉන්න ඕනේ කියලා තමයි යාළගේ ෆැමිලි ලයිෆ් එකේ තියෙන්නේ. එතකොට ඒක හරීම නරක ආදර්ශයක් තමයි ළමයින්ට. හැබැයි ප්‍රශ්න ඇති වුනහම මොකක් හරි වුනහම දෙන්නට එකට ඉන්න බැරි නම් එයාලට වෙන් වෙන්න තියෙන්නේ. ලස්සන්ට වෙන් වෙන්න තියෙන්නේ. එතකොට වෙන් වෙලා ළමයි ලස්සන්ට හදාගන්න. ඊට පස්සේ Tamanට තව පාර්ට්නර් කෙනෙක් ඕන නම් එයත් එක්ක බොහොම හිතලා බලලා ඒ දේ Tamanට කරගන්න පුළුවන්. මොකද Tamanගේ ලයිෆ් එකනේ මේක. අපි දැන් ඔය ලංකාවේ විදිහට නම් මැරේජ් එක අපි යාළු වෙනවා බඳිනවා. දැන් අර තව කතාවක් තියෙන්නේ අර ලව් ට්‍රයැන්ගල් කියලා. ලංකාවේ කියන්නේ ඒක ඇත්තටම අපි හරිම ලූස්ලි කතා කරාට ඕක ලොකු තියරි එකක් අක්කේ. ඕකට අපි කියන්නේ ස්ටර්න්බර්ග්ස් ට්‍රයැන්ගුලර් තියරි ඔෆ් ලව් කියලා. ස්ටර්න්බර්ග්ස් කියලා කියන්නේ ඔය ඇමරිකන් සයිකොලොජිස්ට් කෙනෙක් 1949 වගේ ඉපදිච්ච කෙනෙක්. එයාගේ ලොකු කතන්දර තියෙනවා. එයා රිසර්ච් කරලා තියෙනවා ලව්, හේට්, රිලේෂන්ෂිප්ස්, ලීඩර්ෂිප්ස් ඒ වගේ ඒවා ගැන. එතකොට ඒකදී කියන තුනක් තියෙනවා. ට්‍රයැන්ගල් එකේ තුනක් තියෙනවා. ඉන්ටිමසි, පැෂන්, ඩෙඩිකේෂන් කියලා. එතකොට ඔය සිංහල විදිහට මම උක හදා ගන්නවා ආදරය, ප්‍රේමය, ජීවිතය කියලා. මොකද ආදරය කියන්නේ ඉන්ටිමසි කියලා කියන්නේ දැන් අපි කාත් එක්ක හරි ඔය කතා කර ඉන්න ආසයත් එන් අල්ලගෙන හග් කරනකොට අපිට ෆීල් ගුඩ් නේ. ඕක ඇත්තටම ඔය ආදරය කියන දේ අර
ඔය කෙල්ලෙක් කොල්ලෙක් අතර නෙමෙයි. දැන් යාළුවෝ දෙන්නෙක් අතර උනත් ඔය රිලේෂන්ෂිප් එක තියෙන්න පුළුවන්. ඒක හරිම නෝමල් හරිම දෙයක්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි පැෂන් එකට ගියොත් ඒ කියන්නේ අර සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක අර ඩිසයර් එක. එතකොට ඒක තිබුණාම තමයි අර අපි ප්‍රේමයට කියන්නේ රොමෑන්ස් රොමාන්ටික් වෙන්නේ. එතකොට එතනදි තමයි මෙයාට මම ගොඩක් ආදරෙයි මම ප්‍රේම කරනවා ඒ තත්ත්වෙට එන්නේ. උතන love and ඔය intimacy මොකද්ද intimacy and passion කියන දේ තියෙන relationships ගොඩාක් තියෙන්න පුළුවන්. හැබැයි ජීවිතය කියන එක කියන්නේ උතන dedication හරි නැත්නම් ඔය අපි ඊළඟ ස්ටේජ් එකට යනවා කියන්නේ කමිට්මන්ට් කියන එකට ගියාම පළවෙනි එක intimacy දෙවෙනි එක passion ඊළඟට කමිට්මන්ට්. කමිට්මන්ට් කියන එකට යනවා කියන්නේ තමන් එයත් එක්ක ජීවත් වෙනවා. ඒකට තමන්ගේ ටුගෙදර් තමයි යාලා ලයිෆ් එකේ ගෝල්ස් හදාගන්නේ. එතකොට ඒ ලයිෆ් එක දැන් හිතන්නකෝ අවුරුදු 20 30 දී හම්බ වුණාට පස්සේ rest of the life අපිට එකට ගත කරන්න පුළුවන්ද කියන එක. එතකොට අර මේ intimacy passion දෙකම විතරක් තිබිලා සාර්ථක relationship එකකට මදි. එතකොට ඊට වැඩි ලොකු දේවල් තියෙන්න ඕනේ. හිතන්නකෝ දැන් පොඩි උදාහරණ. දැන් එක්කෙනෙක් ඉන්නවා හස්බන්ඩ් කැමති ලංකාවේ ජීවත් වෙන්න. හැබැයි වයිෆ්ට ඕනේ පිටරට යන්න. දැන් ඕක අර ඉන්ටිමසි මේ එතකොට පැෂන් තියෙන කාලේ කියන්නේ තමන් ආශ්‍රය කරන කාලේ ඕක දෙන්න සෝට් කරගත්තේ නැතුව බැන්දනම් නැත්නම් කමිට් වෙච්ච රිලේෂන්ෂිප් එකට ගියා නම් මොකද වෙන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් මෙහි. ඉතින් ඒ වගේම තමයි මේ දැන් පැෂන් එක උනත් දැන් ලංකාවේදී යාළු වෙනවා ඊට පස්සේ බඳිනවා ඊට පස්සේ තමයි අතන පැෂන් ඔය මේ කමිට්මන්ට් කියන දෙකම try කරන්නේ ඒක හරියනවද කියලා බලන්නේ බැඳලා පස්සේ එතකොට ප්‍රමාද වැඩි දැන් මේ අපි දන්නවනේ දැන් අපි බයොලොජිකල් දැන් ජීවීන්නේ අපි එතකොට ස්පීසිස් එකක් නේ අපි එතකොට ස්පීසිස් එකක් ඇත්තටම කියන්නේ ස්පීසිස් එකක නිර්වචනයම තමයි අන්තර් අභිජන්‍ය සරුජනිතයන් බිහි කිරීම. ඒ කියන්නේ ඉතින් සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් මේක. එතකොට ගොඩක් අපිට එන ප්‍රශ්න තියෙනවා මේ දෙන්න sexually compatible නැහැ. ඒවට අපි වගේ සමාජයක ඕපනුත් නැහැනේ. හස්බන්ඩ්ට ඕන දේ හස්බන්ඩ් වයිෆ්ට කියන්නේ නැහැ. වයිෆ්ට ඕන දේ වයිෆ් හස්බන්ඩ්ට කියන්නේ නැහැ. දෙන්නට කියන්නේ නැතුව එක්කෝ හස්බන්ඩ් පිටයයි වයිෆ් ගෙදරින්දී වයිෆ් පිටයයි. හැබැයි ප්‍රශ්න එන්නේ කියාගෙන වෙන දේවල්. කතා කරලා බලනකොට කෝ එකේ මේ ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. අවසාන වශයෙන් මේක තමයි ප්‍රශ්නේ. ඔව්. මෙයා කැමති දේවල් වලට අරයා කැමති නෑ. එයා කැමති දේවල් වලට මෙයා කැමති නෑ. මේ දෙන්න ওই දේ කතා කරගන්නෙත් නෑ. ගොඩාක් ප්‍රශ්න විසඳනවාකේ හොඳ healthy sexual relationship එකක් තියෙනවා. මොකද දැන් මිනිස්සෙකුයි ගෑණියෙකුයි ජීවීන් දෙන්නෙක් ඔය කෝ ලෙවල් එකකින් ඇත්තටම ශරීර දෙකක් බද්ධ වෙන අවස්ථාවක් නේ ඔක. ඉතින් ඔය අවස්ථාව ඇත්තටම ලෝකේ තියෙන දෙකයි. එකක් ස්වභාවික එකක් දරුවපතක්. දරුවෙක් අම්මගේ කුසෙන් අම්මගේ කෑල්ලක් නේ දරුවෙක්. ඔය දෙවෙනි එක තමයි අපි ඔය පිට දෙන්නෙක් එකතු වෙලා කරන දේ. ඉතින් ඕක හරියට වෙනවා නම් හරියට දෙන්නව සැටිස්ෆයි කරන්න පුළුවන් නම් ඕක ඇත්තටම ගොඩ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඕක කතා කරන්නේ කවුරුත්. ඉතින් කතා කරන්නේ නැතුව මේ මානසික වෛද්‍යවරු ළඟට යනවා ගෑනිට පිස්සු ගෑනුව යනවා මානසික වෛද්‍යවරු නැත්නම් මිනිහට පිස්සු මිනිහ වෙනවා දැන් ඒක නෙමෙයි දැන් එයාලට ඕනේ මීඩියේටර් කෙනෙක් මේ ප්‍රශ්නේ අඳුනගෙන මේ දෙන්න එකතු වෙලා මැදහත් කරුවෙක් ඕනේ මේ දෙන්නට කතා කරන්න මේ ප්‍රශ්නේ මොකද්ද කියලා තෝරලා දෙන්න. දැන් ওই වගේ අවස්ථාවල තමයි වෙල්බීන් ඔෆිසර්ස්ලා ඉන්නේ. ඕක කතා කරලා දෙන්න. එතකොට ඊළඟ තව දේවල් තියෙනවා දැන් love languages කියලා තියෙනවනේ. ඒකත් මේ අපි කට්ටිය හරියට විග්‍රහ කරගන්න දෙයක් නෙමෙයි. මම ඔය ළඟදී දැක්කා ප්‍රෝග්‍රෑම් එකකදී මේ සමහරු ඉන්නවා ගහමරා ගන්නවා රැට. හැබැයි උදේ වෙනකොට ආයෙ නැගිටලා එනවා. මේ දෙන්න හරි ඉන්නවා කුරුල්ලයි කිරිල්ලි වගේ. ඒක තමයි දෙන්නගේ ගහමරි මරා ගැනීම උනත් එක එක්කෙනාගේ විදිය ඒගොල්ලෝ ඒක විසඳගනි. ඔව් ඒක තමයි යාළගේ love language එක එහෙම කියලා. නෑ ඒක හරි ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියලා තමයි අපි කියන්නේ ගහමරා ගන්න ඒවට අනිත් එක දැන් හිතන්නකෝ ඒ වගේ පරිසරයක ළමයෙක් හැදෙනවා කියලා. එතකොට ওই ළමයි කියන කට්ටියක් මේ අපි දෙයක් කීවා කියලා අහන්නේ නෑ. දැන් අපිටත් දරුවෙක් ඉන්නවා මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලා අපි දැන් යමක් කියනවනේ එයාලට ඔයා මෙහෙම කරන්න ඕන කවදාවත් අහන්නේ නෑ. එයාලා අපි දිහා බලනවා. එයාලා ස්පොන්ජ් වගේ. ඉතින් එයාලා අපි
කියන කරන දේවල් දිහා බලලා තමයි හැදෙන්නේ. ඉතින් අම්මයි තාත්තයි විතර ගහමරා ගන්නවා නම් රිලේෂන්ෂිප් එකේ ඔය ළමයිනුත් බොහෝ දුරට එක්කෝ රිලේෂන්ෂිප්ස් වලට බය වෙනවා. නැත්තම් ඔය වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ එයාලගේ ලව් ලැන්ග්වේජ් එක එයාලට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා එයාලගේ දරුවෝ එයාලගේ පවුලේ සමාජයේ. එතකොට ඒක ලව් ලැන්ග්වේජ් එකක් නෙවෙයි. ඒ වගේ අවස්ථාවලදී මැදිහත් වෙන්න ඕනේ. මැදිහත් ඒක හමරා ගැනීම කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒක කොයි ගෙදරත් වෙනවා. ඒක සමතයකටපත් වෙනවා. ඒගොල්ලන්ගේම ක්‍රමයකට කියන එක වැරදි. ඒක වැරදි. ගහමරා ගන්නවා නම් හස්බන්ඩ් වයිෆ්ට ගහනවා නම් වයිෆ් හස්බන්ඩ්ට ගහනවා නම් බැන නරක පහත් විදිහට බැන ගන්නවා නම් ඒක සාමාන්‍ය නෑ. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා. මොකද රිදවීමක් නෙතන කරන්නේ ශාරීරික මානසික රිදවීමක්. ඒ කියන්නේ ඒ දෙන්න අතර මහා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාමාන්‍යකරණය කරන්න හදන්න එපා කවදාවත්. ඒක බොහොම වැරදි මේවා උදාහරණයක් තමයි ළමින්ට පස්සේ ඔක විසඳනවා කියන එකට එන්න එපා. එන්න එපා. ඒක එන තැනදීම ප්‍රශ්නේ අඳුනගෙන ඒක විසඳ ගන්න ඕනේ. එතකොට ඔය දැන් ඒ ගහන කෙනාට ඔය නාසිස්ටික් බිහේවියර් එකක් වෙන්න පුළුවන්. මොකද රිදවීමක් නේ කරන්නේ. තමන් ආදරය කරන කෙනාට රිදවීමක් කන්ට්‍රෝල් කිරීමක් කරනවා කියන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා. බෙහෙත් වලට පවා යන්න වෙනවා ඒ වගේ දේවල් කරෙක්ට් කරන්න. ඒක ලොකු මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ එතකොට ෆස්ට් කන්ටැක්ට් එක වෙනවා වෙල්බීන් ඔෆිසර්. එතකොට එයා යොමු කරන්න ඕනේ මානසික වෛද්‍යවරියෙක් ළඟට. එතකොට ඒ වගේ දේවල් කොයි වෙලාවෙත් සාමාන්‍යකරණය කරන්න හොඳ නැහැ. දැන් එතකොට ලව් ලැන්ග්වේජස් කියන එක ඇත්තටම අපි එක එකනාගේ ලව් ලැන්ග්වේජස් අඳුරගන්නේ අපි ආශ්‍රය කරන කාලේ. දැන් එතකොට ලව් ලැන්ග්වේජස් ලූස්ලි 5ක් තියෙනවා කියලා කියනවා. පළවෙනි එක තමයි quality time. සමහරු කැමති ටයිම් ගත කරන්න. දැන් අපි කොහේ හරි යාමෝ ඇවිදින්න ෆිල්ම් එකක් බලන්න මේ one on one quality time ගත කරන්න. ඒක සමහර couples වල love language. ඒතර තව එකක් තියෙනවා acts of services කියලා. සමහරු කැමති උයලා දෙන්න, කකුල් මිරිකන්න, ඒ වගේ දේවල් කරන්න. ඒක තව එකක්. ඒතර අනිත් තව එකක් තියෙනවා physical touch කියන එක. ඉතින් රාදරය කරන එක, kiss කරන එක, sex ඒවා එහෙම දේවල්. එතකොට අනිත් එක තමයි words of affirmation කියන එක. ඒ කියන්නේ ඔයාද හරි ලස්සනයි. ඔයා අගේ කරනවා හරියට. ඒකට සමහර ඔයා දුන්නු තෑග්ග ලස්සනයි වගේ. අන්න ඒවා සමහරු හරි ආසයි. එතකොට ඒකත් තව එකක්. receiving gifts කියන එකත් තව එකක්. සමහරු කැමති තෑගි දෙන්න. සමහරු කැමති තෑගි ගන්න. දැන් කපල් එකක් අර ආශ්‍රය කරන කාලේ තමන්ගේ love language එක දැනගන්න ඕනේ. දැන් මගේ මහත්තයා කැමති මම act of services වලට නම් මං එයාට හැම වෙලේම තෑගිම අරන් දීලා මං කම්ප්ලේන් කරනවා මේ මිනිහට මම මෙච්චර දෙනවා මේ මිනිහට කිසි ගාණක් නැහැ. හැබැයි අනේ අර මනුස්සයාට ඕනේ පොඩ්ඩක් කන්න උයලා දෙන්න, තේ එකක් හදලා දෙන්න, මේ වගේ දේවල්. සමහරට එයාට දෙන එකක් පුරුද්දක් නැහැ. නෑ, එයාට පුරුද්දක් නැහැ. එයා අරගෙන තමයි පුරුදු. ඉතින් අර ඒ වගේ පොඩි දේවල් තියෙනවා. දැන් මම කැමති නම් මේ එයත් එක්ක කොහේ හරි යන්න තනියම ඉන්න ඒ වගේ කෙනෙක් නම් මම එතකොට එයා කැමති මේ කට්ටියක් යාළුවොත් එක්ක යන් එහෙම කම්මැලි අපි දෙන්න විතරක් යන්නේ. අර එහෙම කියනකොට හරියට හර්ට් වෙනවා. එතකොට අර ආශ්‍රය කරන කාලේ තමන්ගේ ඒ පාර්ට්නර්ගේ ලව් ලැන්ග්වේජ් එක තමන්ගේ කපල් එකක් විදිහට ලව් ලැන්ග්වේජ් එක මොකද්ද කියලා දැනගන්න. දැන් සමහරු ඉන්නවා ඔය ඔක්කොටම කැමති දෙන්නම්. එතකොට අර හිට් ද ජැක්පොට් වගේ තමයි. එතකොට හරි ෂෝක් ඒ ලයිෆ් එක. ඉතින් හැම දෙයකම කරන්න ඕනේ කමියුනිකේෂන් එකක්. එතකොට තමන් මේ මං කිව්වේ අර කෝ ලෙවල් එකකින් සම්බන්ධ වෙන දෙන්නෙකුට කතා කරගන්න බැරි දෙයක් නෑ. තියෙන්න බැහැනේ බෑ කියලා දෙයක්. ඒතකොට ඒ කමියුනිකේෂන්. හැබැයි ගොඩක් අයට ඕක බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී තමයි වෙල්බීන් කෝච්ලා, මීඩියේටර්ස්ලා අපි වගේ අය ඉන්නේ. එතකොට ඒ වගේ දේවල් වලට පවා අපිට එහෙම මැදිහත් වෙලා ඒ දේවල් ඩිස්කස් කරලා මොකද ගොඩක් අය එහෙම තර්ඩ් පාටි එකකට දැන් යාළුවන්ට කියන්න දැන් හොඳම යාළුවෙක් ඉන්න නම් ඕවා කියන්න පුළුවන් යාළුවට. හැබැයි එහෙම කියන්න ගොඩක් අය අර ජජ්මන්ටල් වෙනවා. කට්ටිය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පස්සේ විශ්වාසයක් නැහැනේ. ඒ වුණාට ප්‍රොෆෙෂනල් කෙනෙක් ගත්තාම වෙන්නේ ඒ වගේ දේවල් අර බයක්ස් එකක් නැතුව කියලා ඔවා සෝට් කරගන්න පුළුවන්. ඉතින් ඕක වෙස්ටර්න් වර්ල්ඩ් වල අර තමන්ගේ ෆැමිලි එකට ඒ වෙල්බීන් කෝච් කෙනෙක්, ෆැමිලි කෝච් කෙනෙක්, මෙන්ටර් කෙනෙක් ඉන්න එක හරි නෝමල් දෙයක්. හැබැයි අපේ ලංකාවට තාම මේක අලුත් දෙයක්.
ඕක ඒ විතරක් නෙමෙයි දැන් දරුවන්ගේ ප්‍රශ්න හිතන්නකො දැන් ටීනේජ් ගර්ල් කෙනෙක් ඉන්නවා බොයි කෙනෙක් ඉන්නවා එයාලා එක වයසක් එනවා අවුරුදු 13 16 ඔය 15 කාලේ අම්මලා තාත්තලා පෙන්නන්න බෑ අම්මලා තාත්තලා කියන දේක් කනකට ගන්නෑ ස්ටබර්න් වෙනවා කාමරෙන් එළියට එන්නේ නෑ රූම් එක අස් කරගන්නේ නෑ ඒවා කිසි දෙයක් කරන්නේ නෑ ඒ දරුවන්ට මානසික ලෙඩ නෑ කියාලාගේ හෝමෝන් ඉම්බැලන්ස් එකත් එක්ක ඒ වයසේදී ඇති වෙන ඒ හෝමෝන්ස් එක්ක එයාලටම තේරෙන්නේ නැහැ එයාලා මේ මොකද කරන්නේ කියලා. දැන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ඒක දැන් ඔය ගර්ල්ස්ලා විදිහට අපි කියන්නේ මේ PMS තියෙනවා කියලා පීරියඩ්ස් හැදෙන්න කලින් සතියක් විතර අපේ හෝමෝන්ස් නිසා අපිට කාවවත් රුස්සන්නේ නැහැ මූඩ් ස්විං වෙනවා. ඔව් එහෙම එකක් ඇති වෙනවා. ඉතින් දැන් අපි ඒක දන්නවනේ. හැබැයි ඔය ළමයින්ට ඔය හෝමෝන්ස් ඇති වෙනකොට එයාලා ඒක හැන්ඩල් කරගන්න බැලන්ස් කරගන්න දන්නේ නැහැ. එතකොට ඔය වගේ කෝච් කෙනෙක්ව වෙල්බීන් කෝච් කෙනෙක්ව මෙන්ටර් කෙනෙක්ව මේවා කරලා දුන්නාම එයාලා දැන් මටත් දුවෙක් ඉන්න අවුරුදු 15ක දැන් එයාලා මේ ඒ වයසේ දරුවෝ තමන්ගේ පවුලේ අම්මා තාත්තා එක්ක කතා කරනවට වැඩිය එයාලා ට්‍රස්ට් කරනවා පිට කට්ටිය. ඉතින් මේ වගේ කෙනෙක්ව දැන් එහෙම දැන් ප්‍රොෆෙෂනල් කෙනෙක් නැති වුනහම වෙන්නේ එයාලා සෝෂල් මීඩියා වලින් ෆැමිලිස් වල වුණත් එහෙමයි. දැන් ෆැමිලිස් වල කතා කරන්නේ මේ වගේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නැත්තම් එයාලා කරන්නේ සෝෂල් මීඩියා වලින් නැත්තම් ඔය ෆැමිලි ප්‍රොබ්ලම්ස් වලදී දුකහන අයියලා දුකහන නංගිලා ඕන තරම් සෝෂල් මීඩියා වල ඉන්නවනේ. එයාලට කියනවා. එයාලට තමයි කියන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් දරුවන්ටත් එහෙම. එයාලගේ දුක අහන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. අනිත් එක එයාලගේ වයස කට්ටියත් ඉන්නවා. එයාලගේ වයස කට්ටිය ඉතින් එයාලා දන්න තරමම දන්නේ මොනවද දන්නේ. එතකොට දෙන්නේ wrong advices නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී කෝච් කෙනෙක්ව මෙන්ටර් කෙනෙක්ව ෆැමිලි එකට මේව කරගන්න එක යොදා ගන්න එක කරන්න පුළුවන්. ඉතින් ඒක මේ මානසික වෛද්‍යවරයෙක් එතකොට මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියාගෙන මනෝ උපදේශනයට යනවා, තෙරපි යනවා. ඕවගේ එකක් නෙවෙයි යකි. මානසික ලෙඩ රෝග තියෙනවා. ඒවට අපි කිසිම ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැහැ. ඒවට අනිවාර්යෙන් බෙහෙත් කරන්න ඕනේ. ඒවට හරිම ක්වොලිෆයිඩ් කට හරිම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් එක highly qualified highly reputable කට්ටිය හොයලා බලලා ඒවා අපි යොමු කරන්න ඕනේ. දැන් අපි වුණත් එහෙම අපිට අපේ ඉගෙනීමත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි ඒත් එක්ක කතා කරනකොට අපි first instant අපි දැනගන්නවනේ මෙයාට මේක නෙමෙයි තියෙන්නේ මෙයාට අනිවාර්යෙන් මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ කියන එක. ඒක තමයි අපේ රෙකමෙන්ඩේෂන් එක. ඒතර යාව ඒ විදිහට යොමු කරන්න ඕනේ. ඒක බොහොම හැන්ඩල් කරන්න ඕන සිටුේෂන් එකක් බොහොම පරිස්සමෙන්. හැබැයි එතෙන්ට යන්නේ ඒක ස්ටෙප් 10 විතරනේ. ඉතින් එතෙන්ට මෙහෙදී විසඳගන්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපේ සමාජයේ ඒක කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගැටලුව. අද දවසේ අපි කතා බහ කළේ ආචාර්ය රසිකා කුමාරසිංහත් එක්ක. රසිකාගේ අර වෘත්තීය තනතුරෙන්ම අපි ඇහුවොත් එහෙම වෙල්බීන් කෝච් කෙනෙක් මම හිතන්නේ ලංකාවෙත් බොහෝ වෙලාවට මේ වෘත්තීය මනෝ උපදේශකයෝ එහෙම නැත්නම් මනෝ වෛද්‍ය විශේෂඥවරු පෞල් උපදේශකවරු මේ මනෝ කැලේ ආවහම තමයි මේ ප්‍රශ්නේ ඔබට එන්නේ. ඔබට මානසික වියවුලක් ලොකුවට තියෙනවා කියලා ඔබ හිතන්නේ. මම හිතන්නේ මෙවැනි වෘත්තියක් ඉතින් එහෙම ලංකාවේ එහෙම කෝච්ලා කියලා කිව්වට බොහෝ වෙලාවට ඒ කැලේ මුලට පාවිච්චි කරන කෝච්ලා හරි අඩුයි. මම හිතනවා එවැනි වෘත්තීය උපදේශන සේවාවක් අපේ රටේ තියෙනවා නම් හොඳයි. ඒ වගේම ඔබට මොන ආකාරයේ මානසික ගැටලුවක් ඇති වුණත් ඒක නිකන් ඊටාම දැඩිව ලොකුවට අරගෙන මේක මනෝ ව්‍යාධියක් කියලා අරගන්නේ නැතුව යාළුවෙක් වගේ කෝච් කරන කෙනෙක් ඉන්න එක ඊටාමත් වටිනවා. ඉතින් අන්නේ කියන කාරණේ ලංකාවේ එහෙම නැති වුණත් එහෙම වෘත්තිකයන් ඇති විය යුතුයි කියලා අපි හිතනවා. ඒ කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අද දවසේ මයිරිගේ කතාව වැඩසටහනට ආවට බොහොම ස්තුතියි රසිකා. අපි නැවත දවසක මේ වගේම අපි වැදගත් කතා බහකින් හමු වෙමු. බොහොම ස්තුතියි. ස්තුතියි අක්කේ.